ටිරමිසු එකක් හැදුවේ ගෙදර කියලා අනේ වර වැටලේ හැදුවේ ගෙදර කියලා. Hello Hello everyone. Welcome to Northern Hearts. මම ශයිනී. මම හර්ෂණ. ඉතින් අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපි දෙන කොහොමද first time tiramisu එකක් හැදුවේ කියලා ගෙදර. මේක අපි හැදුවේ original version එක නෙමෙයි classic version එක. ඒක ලේසි හදාගන්න ගෙදර. ඉතින් අපි බලමු අපි කොහොමද ඒක හදාගත්තේ කියලා. මුලින්ම අපි ගන්න ඕන බිත්තර කහමත 5. ඒක අරගෙන මේ වගේ ලොකු බෝල් එකකට දාලා මේ බෝල් එක ඩබල් බොයිල් එකක් උඩ තමා තියලා තියෙන්නේ. ඒ කියන්නේ උණු වතුර එකක් යටින් තියලා ඒක උඩින් බෝල් එක තියලා ඒකට බිත්තර කහමත 5 දාලා ඒකට මම එකතු කරගන්නවා සීනි කෝප භාගයක් සුදු සීනි. ඊට පස්සේ මේ සීනි ටික දිය වෙනකන් ටිකක් හොඳට වික්ස් කරගන්න ඕන විස්ක් එකෙන්. මෙහෙම හොඳට සීනි ටික දිය වෙගෙන එද්දී ඒක හොඳටම දිය වෙන්නේ නැහැ. දිය වෙගෙන එද්දී මම මේකට වැනිලා මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ආයෙත් මේ විදිහට හොඳට දිය කරගන්න ඕනේ. ඉතුරු වෙලා තියෙන සීනි ටිකක් දාලා මම මේක තවත් හොඳට මික්ස් කරගන්නවා. මම මේක විස්ක් එකෙන් බීට් කරගත්තට පස්සේ මම හෑන්ඩ් මික්ෂර් එකෙන් ඉලෙක්ට්‍රික් මික්ෂර් එකෙන් මම මේක බීට් කරගන්න පටන් ගන්නවා. මේක ඩාර්ක් yellow color එක light yellow color එකක් වෙනකන් අපි හොඳට බීට් කරගන්න ඕනේ. තුරුලේම පවසන්න මං ඔබට හරියාට ලයිට් yellow color එකක් එනකන් බීට් කරගත්තට පස්සේ මම මේකට දාගන්නවා අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මස්කපොනි චීස්. එකෙන් ග්‍රෑම් 475ක් තියෙනවා මේ ටබ් එකේ. මම මේ ටබ් එකම එග් යෝක් වලට ඇඩ් කරලා හොඳට බීට් කරගන්න ඕනේ. සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා චීස් එක දාලා එග් යෝක්ස් ටික බීට් කරාට පස්සේ මෙන්න මේ වගේ හොඳ පේස්ට් එකක් වගේ එකක් එනවා. ඊට පස්සේ මම යන්නේ අපේ විපින් ක්‍රීම් එක විප් කරගන්න. මම විපින් ක්‍රීම් මිලිලිටර් 427ක් මේ වගේ බෝල් එකකට දාගෙන ඒක හොඳට හෑන්ඩ් මික්ෂර් එකෙන් හොඳට බීට් කරගන්න ඕන හොඳ ස්ටිෆ් පීක්ස් එනකම්. මේක මම හදන්නේ මේ ටිරමිසු එක ඔරිජිනල්ම රෙසිපි එක නෙමෙයි. මේක ක්ලාසික් වර්ෂන් එක. ඔරිජිනල් රෙසිපි එකේ අපි විපින් ක්‍රීම් යූස් කරන්නේ නැහැ. එතකොට යූස් කරන්නේ එග් වයිට් එක. අපි එග් වයිට් එක මෙහෙම බේක් කරන්නේ නැති නිසා මං හිතුවා විපින් ක්‍රීම් යූස් කරන්න ක්ලාසික් වර්ෂන් එක හදන නිසා. ඒක අපි හොඳට බීට් කරගත්තට පස්සේ මේ විදිහට බෝල් එක අනිත් පැත්ත හැරෙව්වත් ඒක හැලෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්නේ මම මේ බීට් කරපු විපින් ක්‍රීම් එකෙන් පොඩ්ඩක් කලින් බීට් කරපු egg and cheese mix එකට දාලා ටිකක් මික්ස් කරගන්නවා. මුලින් පොඩ්ඩක් මික්ස් කරගෙන ඉවර වෙලා ඒ ඔක්කොම මික්ස් එක අර අපි බීට් කරගත්ත විපින් ක්‍රීම් බෝල් එකට දාගන්නවා. ඊට පස්සේ ඒකත් අපි ෆර්ම්ලි මික්ස් කරගන්න ඕන ස්පැචුලා එකක් යූස් කරලා. රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසිනාසේ ආදරේ දෝ
පූරි ගලාවේ සුසුම්මල් දැසේ මියදී අපි දැන් ටිරමිසු ක්‍රීම් එක හදාගෙන ඉවරයි. දැන් අපිට ඊළඟට තියෙන අපේ ලේඩි ෆින්ගර්ස් ටික කොෆී වල ඩිප් කරගන්න. ඒකට මම ගන්නවා මේ වගේ පොඩි බෝල් එකකට මම ඉන්ස්ටන්ට් කොෆී ගන්නවා ටේබල් ස්පූන් 2ක් විතර. දාලා ඒකට අපි දානවා මද රස්නේ වතුර දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගන්න ලේඩි ෆින්ගර්ස් මම මේක ඩිප් කරගන්නවා කොෆී වල මෙම උඩයි යටයි හොඳට ඩිප් කරලා මම ටිරමිසු එක හදාගන්න කන්ටේනර් එකට එක ලේයර් එකක් මේ විදිහට ලේඩි ෆින්ගර්ස් දාගන්නවා. ඒ විදිහට ලේඩි ෆින්ගර් ලේයර් එකක් දාගෙන මම ඒකට උඩින් අපි හදාගත්ත ක්‍රීම් එකේ ලේයර් එකක් දාගෙන හොඳට ලෙවල් කරගන්නවා. හැබැයි එයමට ඔයමට මනාපනම් බං අපි චුත්තාලයන් නිතිරිකලේ බං ඔයමට මනක්කනම් මං හවසට කැන්දන් යන්නම් අපි ඊට පස්සේ මම තවත් ලේඩි ෆින්ගර් ලේයර් එකක් අර ක්‍රීම් එක උඩින් දාගන්නවා. අර විදිහටම කොෆි වල ඩිප් කරලා තමයි දාගන්නේ. හවසට කැන්දන් යන්නම් අපි චුත්තාලයන් නිතිරිකලේ බං අන්තිමටමත් ආයෙ මම ක්‍රීම් ලේයර් එකක් උඩින් දාගෙන ෆිනිෂ් කරගන්නවා. දාන ලේයර්ස් ප්‍රමාණය කන්ටේනර් එකේ සයිස් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අන්තිමටම එන්නේ. ඊට පස්සේ මම මේක උඩින් කොකෝ පවුඩර් ටිකක් දාගන්නවා. ඊටත් පස්සේ පැය 4ක් විතර මේක ෆ්‍රිජ් එකේ තියලා කන්න පුළුවන්. තියෙන්නේ අපි අද හදාගත්ත ටිරමිසු එක අපි දැන් ටෙස්ට් කරන්න යන්නේ. Wow, so soft. Wow. මේක ඇත්තටම රසයි රසල ඇවිල්ලා තියෙනවා. හොඳට කොෆී ටේස්ට් එක තියෙනවානේ. ඉතින් මේක ලේසි හදාගන්න. ඒසි හදාගන්න. ඔයාලා දන්නවා දැන් රෙසිපි එක සම්පූර්ණයෙන්ම. චුට්ටක් පොඩි එක ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි හොයාගන්න අමාරු. මොස්කෝපොන් චීස් එක ලංකාවේ ඇයට නම් ඒ නැත්නම් අනිත් ඒවා නම් මම හිතන්නේ අමාරු නෑ හොයාගන්න කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Thanks for watching.